හරි ඉතින් guys welcome කියලා පිළිගන්නවා මගේ SL Mechanic YouTube channel එකට. මම අද අලුත් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරන් ආවා. මොකද්ද? මෙන්න මේ බපල් සම්බන්ධව. ඒක මෙන්න මේ black plate එකට, ඒ කියන්නේ මේ XRX 700 black plate එකට crossover එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද කරන්න කියලා. මම දැනට අරගෙන තියෙන්නේ PA2 කියන මොඩල් එකේ crossover එකක්. දැනට ඩබල් টොප් වලට සම්බන්ධ කරන මෙන්න මේ වගේ ඔරිජිනල් තත්ත්වයේ crossover එකක් තමයි මම අරගෙන ආවේ අද ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන්. බැක් ප්ලේට් එකේ පිටිපස්ස මෙන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් ස්පීකර්න් දෙකක් ආධාරයෙන් ස්පීකර් වලට ඉන්පුට් එක ලබා දෙන ස්පීකර්න් දෙකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්පීකර් එක හෝ crossover එකට සම්බන්ධ වෙන කනෙක්ෂන් හතරක් අපිට එක ස්පීකර් එකක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට ගන්න වයර් පිළිමත් අපිට වැඩි අවධානමක් තියෙන්නට ඕන. මොකද ස්පීකර් වලට වැඩි වෝල්ට් ප්‍රමාණයක් යද්දී මේ වයර් උණු වෙන්න බලනවා. කරත් වෙලා ඒකින්ද අපි ඇම්පියර් වැඩි ප්‍රමාණයක වයර් එකක් තමයි අපිට මේකට සම්බන්ධ කරගන්න ඕන. මොකද අපේ ස්පීකර් වල ආරක්ෂාව සඳහා. ඉතින් දැනට මම මේකේ එක ලයින් එකක් පාස් කරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේකේ එක දන දෙක දන එක රින දෙක රින කියලා කනෙක්ෂන් හතරක් තියෙනවා. ඒකේ දන වෙන්නේ එක දනයි දෙක දනයි. මේ ලයින් දෙකටම අපි සම්බන්ධ කරගන්නට ඕන වයර් එක. මේ දන ලයින් එක ඊට පස්සේ රින ලයින් එක වෙන්නේ එක රිනයි දෙක රිනයි තමයි රින ලයින් එක. ඒකත් අපි මේ විදියට ස්පීකර් එකේ ඒ ලයින් දෙකටම සම්බන්ධ කරගන්නට ඕන. ඔයගොල්ලන්ට පැහැදිලිව තියෙන්න හිතනවා. මේ වයර් දෙක තමයි crossover එකට යන්නේ. මේ ලයින් එක අපිට දැනට අදාළ වෙන්නේ මේක තියෙන්නේ එක ස්විච් එකක් තියෙන්නේ. ඒ ස්විච් එක මම පස්සේදී කියලා දෙන්නම් මොකක්ද කියලා. දැනට අපි බලමු crossover එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. හරිද මෙන්න මේ විදිහට අපිට PA2 කියන crossover බලා ගන්න පුළුවන්. මේක තරමක් දුරට බරයි. ඉතින් ටියුටර් එකේ ආරක්ෂාවට මේකේ fuse එකක් එනවා. ඉතින් සුපිරිම crossover එකක්. දැනට අපිට වෙළඳ පොලේ ගන්නට තියෙන සම්මාන මේක රුපියල් 3500ක් වගේ තමයි වෙන්නේ. ඉතින් බේස් ලයින් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඩබල් টොප් එකේ බේස් ලයින් එකට කනෙක්ෂන් දෙකක් තියෙනවා. දෙකම එක විදියයි. ටියුටර් ලයින් එක මෙතන තියෙනවා. fuse එක හරහා තමයි ගිහින් තියෙන්නේ. ඒ වගේම ඉන්පුට් ලයින් එක අනිත් පැත්තේ තියෙනවා. මේ වරද දෙන්නේ මෙන්න මෙතනට. මේ ඉන්පුට් ලයින් එකට. ඒක බලමු මේක සම්බන්ධ කරගෙන කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. හරි ඉතින් ඔයගොල්ලෝ බවුට් තියා ගන්නකොට මේකට ඊයන් ටිකක් වැඩිපුර තියා ගන්න. මොකද මේක රත් වෙනවා ගොඩක් ඒ නිසා මේ බවුට් තියා ගන්නකොට ඊයන් පොඩ්ඩක් ලෝඩ් නැතුව වැඩිපුර ටිකක් තියා ගන්න. වැඩේ ක්වොලිටියට කොට දා ගන්න ඕන හින්දා. හරි ඉතින් ඉන්පුට් ලයින් දෙකත් මෙන්න මේ විදිහට අපි බවුට් තියා ගමු. ඉතින් මතක් කරන්න ඕන මම මගේ channel එකේ දැනට මම අප්ලෝඩ් කරලා තියෙන්නේ බුදුරස්මාලා නිර්මාණය කිරීමේ වීඩියෝ පමණයි. ඉතින් සවුන්ඩ් පැත්තටත් මම ගොඩක් ආස හින්දා අතරම බුදුරස්මාලා නිර්මාණය කරන්න කලින් සවුන්ඩ් පැත්ත තමයි ගොඩක් කරේ. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දෙන්න හිතුණා බපල් පැත්තෙන්. ඉතින් ඉස්සරහට මම මේ වගේ ඉලෙක්ට්‍රික් පැත්ත ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මට පොඩි සපෝට් එකක් දෙන්න. channel එක ඉස්සරහට ගෙනියන්න ඕන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට මම ඊළඟ crossover එක අනිත් black plate එකට හයි කරගන්නවා. ඔයගොල්ලෝ වීඩියෝ එක රැඳලා ඉන්න ස්කිප් කරන්න එපා. දිගටම බලාගෙන ඉන්න.
ඉතින් ඔන්න ඒ විදිහට මම crossover දෙකම black page දෙකට සම්බන්ධ කරගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති ඊයන් වලින් තමයි මම පාස් කරගත්තේ මේ ඔක්කොම wire. ඒක නිසා චුට්ටක් නැවත බලන්න. ඔයගොල්ලෝ මේ වගේ වැඩක් කරද්දී නැවත short වීමක් තියනවද කියලා. ඉතින් black page එකේ switch එක ගැන කිව්වොත් මේක passive සහ bi amp කියලා mod දෙකක් තියෙනවා. ඉතින් passive කියන mod එකට දුන්නාට පස්සේ crossover එක හරහා යන්නේ. bi amp එකට දුන්නාට පස්සේ අපිට crossover එක නැතුව කෙලින්ම amp එක හරහා ස්පීකර් වලට ඉන්පුට් එක දෙන්න පුළුවන්. ඒක තමයි ස්විච් එකෙන් එන්නේ. ඉතින් crossover කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරොත් එහෙම අපිට ස්පීකර් වලට වෙන වෙනම හඬක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බේස් පැත්තටත් ඒ වගේම ටියුටර් වලට ට්‍රිබල් පැත්තටත් අපිට වෙන වෙනම උස් පහත් භේදයකින් අපිට හඬ ලබා ගන්න පුළුවන් crossover එකක් ආධාරකයෙන් ස්පීකර් වලට සහ amp එකට ඩැමේජ් එකක් නොවේ සහ ඒ වගේම හඬ පැහැදිලි හඬක් අපිට ලබා ගන්න පුළුවන් crossover එක පාවිච්චි කිරීම තුළින්. හරි, ඉතින් අපි දැන් බලමු crossover එකේ output එක ස්පීකර් වයර් වලට කොහොමද අමුණන්නේ කියලා. හරි, ඉතින් මම දැන් මේ හදන්නේ crossover එකේ බේස් පැත්තට වයර් දෙක අමුණ ගන්න. ඉතින් මේක බේස් පැත්තට ලයින් දෙකක් තියෙනවා. දෙකම එකයි. ඒ කියන්නේ දැන් ඩබල් টොප් දෙකක් ගත්තොත් ඩබල් টොප් දෙකේ එක টොප් එකකට ස්පීකර් දෙකක් එනවා. ඒ ස්පීකර් දෙකටම මේකේ ලයින් දෙකක් තියෙනවා. දෙකම එකම විදියයි. ඉතින් ඒක crossover එක හදලා නිර්මාණය කරලා තියෙන විදිය. ඒක අපිට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඩබල් টොප් එකට. ඒ වගේම තමයි ටියුටර් ලයින් එකට වෙනම ලයින් එකක් තියෙනවා. හරි, ඉතින් guys මේ තියෙන මගේ අන්තිම ලුක් එක crossover එකටත් ඒ වගේම black page දෙකටත් සම්පූර්ණයෙන්ම මම වයර් කනෙක්ෂන් දෙක අමුණගෙන ඉවරයි. ඉතින් වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. මම ඔයගොල්ලන්ට ගෙනාවේ crossover එකකට black page දෙකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් අර ස්විච් එක මට අදාළ වෙන්නේ නැහැ. ඒකෙන්ද මම ඒ දෙක සම්බන්ධ කරන්නේ නැහැ. මේ තියෙන මගේ මහන්සියෙන්ම නිර්මාණය කරපු බකල් දෙක.